සුමේද තාපසතුමා වෙලා ඉස්සල්ලාම දීපංකර පාද මූලේ විවරණ ලබන මොහොතේ ළඟ හිටියා කෙල්ලෙක්. ඒ කෙල්ල නිල්මානෙල් මල් මිටි 8ක් පපුවට තුරුල් කරගෙන හිටියේ. නිල්මානෙල් මල් මිටි 8ක්. මහා බෝධිසත්වයන්ට දීපංකර බුදුරජාණන් වහන්සේ අනාගතයේ මේ තාපසයා ගෞතම නමින් බුද්ධත්වයට පත් වෙනවා කියලා විවරණ දෙනකොට අර ළඟ හිටපු කෙල්ලගේ ඇඟ සීතල වෙලා ගියා. ඇහි පිල්ලම් ගහන්න නැතුව බලාගෙන හිටියා. අතේ තිබ්බ නිල්මානෙල් මල් මිටි 8න් එක අතකට නිල්මානෙල් මිටි 3ක් ගත්තා. අනිත් අතට නිල්මානෙල් මල් මිටි 5ක් ගත්තා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ වැතිරිලා ඉන්න තාපසීන් වහන්සේ වෙනුවෙන් මේ නිල්මානෙල් මල් මිටි 5 පූජා කරන පූජා වේවා. මා වෙනුවෙන් මේ නිල්මානෙල් මල් මිටි 3 පූජා කරන පූජා වේවා. උපනෝපන් ජීවිතේ මේ උත්තමයාගේ සම්බුද්ධත්වයට ශක්තිය මම වේවා කියලා පැතුවා. සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාත් අසංකේය කල්පලක්ෂ 2යි බුදුරජාණන් වහන්සේත් එක්ක ආවේ. බුද්ධත්වයට විවරණ ගත්ත දවසේ ඉඳලම ළඟා පිටිපස්සෙන් ආපු කෙනා තමයි මේ යසෝදරා. එකම එක්කෙනයි. බුද්ධත්වයට විවරණ ගත්ත දවසේ ඉඳලා ඉන්නේ ළඟ එකම එක්කෙනයි. ඒ මේ යසෝදරා. උපනෝපන් ජීවිතේ බිරිඳ වෙලා උපදිනවා. ඒ හිතේ තිබ්බ ආදරේ සෙනෙහස කියලා නිම කරන්න පුළුවන් කන් නෙවෙයි. සීල රකින්න මහා බෝධිසත්වයන්ට සීලෙ බිඳින්නේ බවුන් වඩන බෝධිසත්වයන්ගේ භාවනාව කඩන්නේ. හංසයෝ වෙලා ඉපදිලා ඉඳිද්දී තමන්ගේ ස්වාමී හංසයා මලපුඩුවට අහුවෙලා සියලු හංසයෝ පලා යද්දී ආපහු ඇවිල්ලා මලපුඩුව වටේ කැරකි කැරකි ඉන්නවා. ඒ හංසිය යසෝදරා දුකේදී දාලා යන්නේ. අද මෙයා තමයි මගේ ලෝකේ කියලා ආදරය කරගෙන යනකොට ටික දවසකින් ආරංචි වුණොත් කොල්ලට පිළිකාවක් කියලා කුණු කූඩේට දාලා යන්නේ. ආදරය බලන්නේවත් නැහැ. නිරෝගීව ඉන්න කල් යාන වාහන තියෙන කල් තියෙන එකක් අද ආදරේ. ඒ කාලේ එහෙම නැහැ. ආදරේ කියන්නේ වැටෙන කඳුල පිහදාන දෙයක්. දුක කරට ගන්න එකක්. දුකට අස්සසිල්ල. තනි නොතනියට ළඟ ඉන්න කෙනෙක්. ආදරේ කියන්නේ කඳුළු ගංගාවක අත්තල්ලාගෙන ඉන්න පුළුවන් ආදරේට. අද එහෙම නැහැ. ඒ නිසා මේ උත්තමාවිගේ ගුණ කඳ කියන්නේ. ඊට පස්සේ මේ සඳ කිඳුර වෙලා ඉදින් බ්‍රහ්මදත්ත රජුරු විදලා මහා බෝධිසත්වයාට සඳ කිඳුරාට විදලා ඒ සඳ කිඳුරා විදුන ඊතලෙන් බිම වැටෙද්දී සඳ කිඳුරිය නටනවා. දුටු ගමන් කිඳුරා බිම වැටී සිටින බව තුරුළු කරගෙන හැඬුවා. වචන නැමැති ඊතලෙන් විදලා බඹදත් රජු පැන්නුවා. එදා සඳ කිඳුරේ අඬපු ඇඬිල්ලට ඒ ගන්ධමාන පර්වතේ මල් ඔක්කොම බිම වැටුණා කියලා. ලෝකපාල දෙවියන්ට යාඥා කළා. සක් දෙවිඳුන්ගේ දිව්‍ය ඖෂධයෙන් පණ ගත්තා. මැරිච්ච කෙනාට පණ ගන්න දෙයක් තමයි ආදරය කියන්නේ. අද ඉන්නේ උමුත් මරණ දෙයක් තමයි ආදරය කියන්නේ. දහවද දෙනවා කොල්ලන්ට ආදරය කියන වචනයක් කරා.
දසවද දෙනවා කෙල්ලන්ට ආදරය කියන වචනයක් කරා. මැරෙන කෙනාට පණ ගන්න දිව්‍ය ඖෂධය ආදරය. දල දෙක දන් දීලා ඒ බෝධිසත්ව ඇතා වැටිලා ඉඳිද්දී පින්වත්නි හොඬ වැල ලැමදී තියාගෙන අඬ නැතින්නේ යසෝදරා. සෙනෙහස. දරුවන් දන් දෙද්දී සාදුකාර දුන්න උත්තමාවේ. ඊට පස්සේ බමුණු එසක් අරගෙන බිසව ඊළඟන එනවා. පන්නට පන ආදරේ තියෙද්දී සසර පුරාවටම එකට එද්දී ඒ අතෑරම් බමුණාගේ අතේ තියලා පැන්කින්ඩි වක් කරලා දන් දෙද්දී බුදු බවට ආශිරි පැතුවේ යසෝදරා. මූණ වෙනස් කරගත්තේ නැහැ. සසරේ දන් දීලා තියෙනවා යක්කුන්ට. ඒ යක්කු අරන් ඒ යසෝදරාගේ අත් කඩ කඩ කනවා. ඒත් හිමියට බුදු බවට ආශිර්වාදනවා යසෝදරා. හරි බුදුමයි. ඊට පස්සේ අවසන් ජීවිතයට පැමිණිලා ඉද්දී මේ තමාව අත්හැරලා යද්දී හීනෙන්වත් පේන්නේ නැහැ. මේ යසෝදරා උත්තමාවියට වැඳ වැඳ කඳුළු සලසලා දුක්ගිනි ඉවසගෙන කුසල් කරන්ට, සීල් සමාදන් වෙන්ට, බණ පොත් කියවන්ට මගේ බුදුරජාණන් වහන්සේ සොයාගෙන යනවා වගේ රුවන්වැලි මහසෑයට යන්ට, දුක් ගැනවිලි කියන්ට. 1000ක් දුක් ගැනවිලි කිව්වත් මගේ බුදුරජාණන් වහන්සේට හිතරි දෙන්නේ නැහැ. අපහසුයක් නැහැ. නිකලෙස් ඔබගේ දුකට පිහිට වෙන්න තමයි මේ යසෝදරාව අත්හැරලා මහාන උනේ. මෙච්චර ආදරේ කෙල්ලෙක්, සසර පුරාවට වෙන කෙල්ලෙක් අත්හැරලා මහාන උනේ ওই වැටෙන කඳුළු වියලවල දාන්නට. මේ උත්තමාවිය පිරිනුවම් පෑවා. රාහුල සම්තුම් පිරිනුවම් පෑවා. පිවිතුරු සෙනෙහස පටන් ගත්ත මහා බෝධිසත්වය පිරිනුවම් පෑවා. අපි තාමත් සංසාරේ. අපි තවමත් සංසාරේ. ඇයි අපට නිවනක් ඕනේ නැද්ද? ওই වැටෙන කඳුළු කවදා වෙනකල් වට්ටවන්නද? ওই ගින්දර කවදා වෙනකල් ඉවසන්නද? වහ වහ ධර්මයට එකතු වෙන්න. කයං හිරාගං අමතං පනීතං. කෙලෙස් ඡය කරවන, දුක් ඡය කරවන, නොයල්ම ඇති කරවන, අමෘතය ලබා දෙන දහමක් ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේ වදාලා. නතේන ධම්මේන සමත්ති කිංචි. ඒ දහමට සමාන කරන්න පුළුවන් ධර්මයක් ලෝකේ නැහැ. සැබෑ බසින් මෙම සිත සැලසේවා. යසෝදරා උත්තමාවිය ගැන කළ මේ ගුණ වරුණ පිවිතුරු සෙනෙහසින් සසර පුරාවටම මගේ බුදු සමිඳුන්ට ශක්තියක් වුණ ඒ යසෝදරා උත්තමාවියට, රහත් තෙරණියට උත්තම ගුණ පූජාවක්, උපහාර පූජාවක් වේවා. සාදු සාදු සාදු.